ආතරයිටිස් යනු කුමක්ද? ආතරයිටිස් කියලා කියන්නේ සන්ධියක ඉදිමුම. එහෙත් රෝග වර්ග 55කට අධික සංඛ්‍යාවක් ආතරයිටිස් වචනයෙන් විස්තර කර දෙනවා. හැමෝටම එකම වර්ගයේ සෑදෙන්නේ නැහැ. විවිධ වයස් කාණ්ඩවල ස්ත්‍රීන්ට පුරුෂයන්ට විවිධාකාරයේ ආතරයිටිස් තත්ත්වයන් සෑදෙනවා. හැම වර්ගයකටම එකම ප්‍රතිකාරය ලබා දෙන්නෙත් නැහැ. සියලුම ආතරයිටිස් වර්ග මම සරල ලෙස කොටස් 5කට බෙදා දක්වන්නම්. සන්ධියක ගෙවීම් සිදුවන ආතරයිටිස් තත්ත්වයන්. මේකට හොඳම උදාහරණයක් තමයි ඔස්ටියෝ ආතරයිටිස් නැමැති තත්ත්වය. දන හිස්වල ගෙවීම් සහ ඇදවීම් පවා මේ තත්ත්වයේදී අපිට දැක ගන්නට පුළුවන්. ඉන්පසුව තවත් කාණ්ඩයක් තියෙනවා සන්ධිවල ඉදිමුම් ඇතිවන. මේ ඉදිමුම් ඇතිවන ආතරයිටිස් තත්ත්වයන්ට හොඳම උදාහරණයක් තමයි රුමටොයිඩ් හන්දි ප්‍රදාහය කියන තත්ත්වය. අතේ ඇඟිලිවල පුරුක්වල ඉදිමුම් සහිතව තරුණ කට්ටිය මේ රෝග ලක්ෂණ සහිතව පැමිණෙනවා. කොඳු ඇටපේලියේ ඇතිවන වේදනාත්මක තත්ත්වයන්ුත් සමහරක් විට ආතරයිටිස් නිසා වන්නට පුළුවන්. කොඳු ඇටපේලියේ ගෙවීම්, ඉදිමුම් සහ කොඳු ඇට එකිනෙකා හාවීම මෙහි රෝග ලක්ෂණ වෙනවා. මාංශ පේශීවල ඇතිවන ඉරීම්, තැලීම් වගේ දේවල් නිසා ආතරයිටිස් රෝග ලක්ෂණ පහළ වන්නට පුළුවන්. අවසාන වශයෙන් සම්බන්ධක පටකවල රෝග සහිතව පැමිණෙන අය ආතරයිටිස් රෝග කාණ්ඩයකට අයිති වෙනවා. මෙහිට හොඳම උදාහරණයක් තමයි ලූපස් නැමැති තත්ත්වය. රෝග ලක්ෂණ මොනවාද? සන්ධිවල වේදනාව, සන්ධිවල ඉදිමුම, ඇඟිලි බාහු සෙලවීමට ඇති අපහසුතාවය, සන්ධි මතුපිට සමයේ උෂ්ණත්වය වැඩිවීම, ඒ වගේම ලේ මදභාවය, තෙහෙට්ටුව යනාදී රෝග ලක්ෂණ ගණනාවක් ආතරයිටිස් තත්ත්වයන්හිදී මතුවන්නට පුළුවන්. ප්‍රතිකාර වර්ග මොනවාද? ආතරයිටිස් වලට ඖෂධ වර්ග තිබෙනවා. බෞද්ධ චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර ක්‍රමත් තියෙනවා. ඒ වගේම සැත්කම් සමහරක් රෝගීන්ට අපි සිදු කරනවා. ආතරයිටිස් වලට ඇති ප්‍රතිකාර ක්‍රම ගැන ඉදිරි වීඩියෝවකින් මම විස්තර කරලා දෙන්නම්.